හලෝ ඉතින් යාළුවනේ කොහමද චතුර බ්ලොග් වලින් ඔන්න අදත් අලුත් වීඩියෝ එකක් ගෙනාවා. මොකද්ද කියලා දන්නවද? දැන් thumbnail එකේ දාලා තියෙනවානේ මොකද්ද කියලා. ඉතින් මම දැම්ම post එකක් මොකද්ද කියලා දන්නව නේද? මේ මට challenge වගේක් කරන්න හිතලා මම ඇහුවා කට්ටියගෙන් challenge මොනවද දෙන්න පුළුවන් කියලා. මේ කට්ටිය දීපු challenge තමයි මේ තියෙන්නේ. ඉතින් ඒකෙන් මම මේ මෙතන පේන challenge එක තමයි මේ සැරේ කරන්න හදන්නේ. මොකද්ද කියලා දන්නවනේ. මේ channel එකේ තියෙන විදිහට මේ තියෙන්නේ මගේ අත් දෙක ගැට ගහගන්න එක. මේක අත් දෙක ගැට ගහගෙන බස් එකේ යන්න තමයි තියෙන්නේ. පළවෙනි පාර තමයි මේ වගේ වීඩියෝ එකක් කරන්නේ. ඉතින් දැන් ගැට ගහන කෑල්ල බලමු. A few moments later. මෙන්න ගැට ගහලා තියෙන අත් දෙක පේනවා ඇති. මේක ලියන්නේ ඒ කඩේ ගාවට ගිහිල්ලා තමයි ඒ චැලෙන්ජ් එකේ දීලා තියෙන්නේ අත් දෙක ගැට ගහන කඩේ ගාවට යනකම් යන්න ඕනේ කියලා. අපි ඉතින් ඒ විදිහටම කරමු. දැන් බස් එක එනකම් ඉමු. ඉඳලා බස් එක යන කැලලකුත් පෙන්නන්න. ඊට පස්සේ ඊට ටිකෙන් හම්බෙමු. අප්පා දිනු කැමරා අරගෙන මල් ළඟට එනවානේ මේ මම නම් මේ රයිහිරේ ගලවන්නේ නෙමෙයි හොඳ මේ තද කරන්න බැලුවේ. මේ වැඩේ තියෙන්නේ බස් එකක් නෑ අත් දෙකත් ගැට ගහලා අත් දෙක දැන් හිර වෙලා තියෙන්නේ. දැන් පැය කමාරක් විතර බස් එක යන්නත් තියෙනවා. දැන් ඉතින් මේ මුන් කොහොම හරි ළඟට ආවනේ. දැන් ඉතින් ගලවන්න කොහොමත් වෙන්නේ නෑ. කවන්න ඒ හරියට ගිහිල්ලා ගලවන්න. යාළුවනේ බස් එක යනකම් ඉන්නේ ඒකත් එක්කලා වීඩියෝ එක ගන්න තමයි යන කැලේ නෑ. අම්පාරට ඇවිල්ලා ඉන්නේ. Alah, kok pinjam dia kandeng kata gahuan ya, oi. Ih, bang aru. ඔන්න කිව්වාගේ අම්පාරට ආවත් දෙක ගැට ගහගෙන දැන් ඒ කිව්ව කඩේ ගාවට යන්නේ. ඒ කඩේ ගාවට යන වීඩියෝ ගන්නලත් ඔයාලට වෙන්න නම් එතක මයි වීඩියෝස් එකෙන් එන්න. හරි කොහොම හරි කිව්වාගේම ස්ටෑන්ඩ් එකට අත් දෙක ගැට ගහගෙන ආවා. මේ වැඩේ තියෙන්නේ මේ ස්ටෑන්ඩ් එකේ හිටපු පොලිස් කාර්යයක් මේ වගේ අහනවා මේ එයා හිතලා තියෙනවා මේ පොලිසියෙන් අල්ලන් යන්නේ කෙනෙක් කියලා වෙන්න ඇති. කොහොම හරි ආ ෂේප් කරගෙන අපි මෙතනට ආවා. දැන් කඩේ ළඟට ආවා. දැන් කඩේ හොයාගන්න බැරුව ඉන්නේ. අපි කොහොම හරි මේ කඩේ හොයාගෙනම වීඩියෝ එක ගන්නම්. කොහොම හරි එන්න ගන්න. මේ කොහොම හරි මේ චැලෙන්ජ් එක කිව්වා වගේ මේ ගිරියා කියන කඩේ ළඟට ආවා. වැඩේ තියෙන්නේ කඩේ වහලා තියෙන්නේ. ඉතින් අපිට වැරද්දක් කියන්නත් බෑ. අපි කතා කරලා නෙමෙයි ආවේ. කවන්නේ වුණා channel මේ චැලෙන්ජ් එක මෙයා කරන්නේ නැහැ. අපි කොහොම හරි කොහේ හරි කඩයක් හොයාගෙන මේ කවන්නේ හරි කඩයක් හොයාගෙන යන්න. කඩේ නම් කොහොම හරි වහලා තිබ්බේ. දැන් මම සෙන් කරගෙන ගෙන කඩේකට ඇවිල්ලා ඉන්නේ. ප්‍රයිස් එක තමයි ගන්න ගත්තේ. හරි කොහොම හරි challenge එක මේ නවත්තන්න නැතුව අපි වෙන කඩයක් හොයාගෙන ආවා. ඉතින් මේ ප්‍රයිස් එක තමයි ගන්න ගත්තේ. දැන් මේ අලුත් විදියක් ආවා මේ දැන් අත් දෙක ගැට ගහගෙනම ප්‍රයිස් එක කන්නේ කියලා. බලමු මේ පුළුවන් තරම අත් දෙක ගැට ගහගෙන කනවා. අවල චැලෙන්ජ් එක ගන්න කොහොම හරි කරනවා බලන්න ඉන්න ඕනේ. මලකිලියක් වෙන්නේ අතින් කන්නත් බැරි මට අත් දෙක ගැට ගහගෙන කන විදිහ තමයි සීන් එක දෙන්නේ. බලමු කොහොමද. ඔයාලා රයිස් එක තියනවා රහට. හාලි වෙරලා යන ඉතින්
ආයි වීඩියෝ කොල් කරන්න. දැන් ඉතින් ඉන්න. කොහොමද යාළුවනේ මේ අයිසක් පාර වෙලා මම වල් දෙන්නත් අපේට කොහොමද හරි වැඩි කතා නම් කරන්න බෑ මේ සයගත් පොඩ්ඩක් වැඩි ඉතින් මේ චැලෙන්ජ් එක කොහොම හරි ඉවර කරා මම මේකේ වෙන channel මේ පොඩ්ඩක් එළියට ගිහින් පෙන්නනවා මේ හරි ඊට පොඩ්ඩක් ඉන්න හරි තව වීඩියෝ එකක් එළියට ගිහින් බලන්න මේ හරි ඉස්සෙල්ලා ගන්න ඒක තමයි ඉන්නේ නම් වීඩියෝ එකක් අපි ඉන්න කියලා ඉතින් වීඩියෝ ඩික් කරමු ඉතින් වීඩියෝ එක බලන්න ඉන්න subscribe කරලා නැත්නම් subscribe කරන්න. ආගන්න. කොහමද challenge එක තිබ්බ විදියට ගේ ගාව ඉඳලා හත් දෙක ගැට ගහගෙන බස් එකේ ඇවිල්ලා එයා කිව්ව කඩේට ගියා. කඩේ වහලා තිබ්බේ. ඔයාලා දකින්න ඇති. ඉතින් මේ කොහමද challenge එක නවත්තන්න නැතුව මේ වෙන කඩේකට ගිහලා challenge එක කොහමද කරා. ඔයාලා දැක්කද? දැන් මෙච්චර වෙලා වීඩියෝ බලාගෙන හිටියානේ. ඉතින් මේ කොහොම හරි ඉතින් කොහොම හරි මේක දැන් ලියා ගන්නත් එපා දැන් මෙච්චර වෙලා ගැට ගන්න හිටියේ දැන් පැය 3ක් විතර එනකොටම අමාරුයි දැන් ඉතින් මේ ලියා ගන්නම් ඉතින් ලියලාම පෙන්නන්නම් ඔයාලා කොහොමද කියලා හරි ඉතින් මේ අලුත් වීඩියෝ එකකින් හම්බෙමු කොහොම හරි කියන්න බැරි වුණානේ මේ චැලෙන්ජ් එක මට දීලා තිබ්බෙත් ගමේ කොල්ලෙක් එයාගේ නම ඉතින් මේ හරි කියන්නේ නැහැ ඒ වුණාට එයා මේ වීඩියෝ එක බලන්න ඇති ඔන්න කොහොම හරි කිව්ව විදිහටම චැලෙන්ජ් එක කරා ඒ වුණාට ඉතින් මේ කිව්ව කඩේ නම් වහලා තිබ්බේ කමක් නැහැ මේ අපි වෙන කඩේකට ගිහිල්ලා වීඩියෝ කරානේ ඉතින් මේ තව චැලෙන්ජ් එකක් තියෙනවා බලමු අපි වෙලාවත් එක්ක එක මේකට කරන්න නැතුණොත් වෙන දවසක හරි කරමු ඉතින් මාස ඒ තියෙන්නේ මේ කපන්න ගන්නන් ගෙන්න දරුණා කවන්න කටින්ම කපලා අයින් කරා හරි එහෙනම් වීඩියෝ එක හොඳයි නම් ලයික් එක කමෙන්ට් එකක් දාන්න අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් අදට සමු ගන්නම්